සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ, හරිම දුර්ලභ ආගන්තුකයෙක් ගැන. අපේ සෞර ග්‍රහ මණ්ඩලයට කෙනෙක් ඇවිත් තිනවා. හැබැයි මෙහෙ කෙනෙක් නෙවෙයි. ඈත වෙනම තාරකා පද්ධතියකින් ආපු කෙනෙක්. අපි බලමු ඒ කතාව මොකද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඈත තරු පද්ධතියකින් අපිට පණිවිඩ කරුවෙක් ආවොත් කොහොමද නේද? ඒක නිකම්ම අභ්‍යවකාශ වස්තුවක් විතරක් නෙවෙයි. ඒක තමන්ගේම කතාවක් අරගෙන එන විශ්ව සංචාරකයෙක්. විශ්වාස කරන්න අමාරුයි වගේ නේද? ඒත් අන්න ඒ වගේ දෙයක් ඇත්තටම මේ මාසේ සිද්ධ වෙනවා. හරි. එහෙනම් අපි කවුද මේ අපූරු පිටස්තර ආගන්තුකයා කියලා හරියටම අඳුරගමු. මේ අංක 3 ඒක හරිම වැදගත්. මොකද දන්නවද මේ 3i/atlas කියන්නේ මිනිස් ඉතිහාසයේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණා කියලා අපි තහවුරු කරගත්ත තුන්වෙනි අන්තර තාරක වස්තුව. සරලව කිව්වොත් වෙන තරුවක් වටේ හැදුණු දෙයක්. හරි. එතකොට අපිට හුරුපුරුදු වල්ගාතර වලින් මේ 3i/atlas වෙනස් වෙන්නේ කොහොමද? බලන්න. අපේ වල්ගාතරු හරියට අපේ අසල්වැසියෝ වගේ සූර්යා වටේටම කැරකෙමින් ඉන්නවා. ඒ 3i/atlas කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එයා වෙන තරු පද්ධතියකින් ඇවිත් අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා එකම එකපාරක් ගිහින් ආයේ කවදාවත් නොයන සංචාරකයෙක්. සරලවම කිව්වොත් මෙහෙමයි. 3i/atlas කියන්නේ ඈත තාරකාවක ඉඳලා අවුරුදු බිලියන ගාණක් තිස්සේ ගමන් කරපු වයසක සංචාරකයෙක්. වැදගත්ම දේ තමයි මෙයා අපේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා යන්නේ එකම එකපාරයි. ආයේ කවදාවත් හැරිලාවත් බලන්නේ නැහැ. හරි. අපි බලමු මෙයාගේ මෑත කාලින ගමන් මඟ දිහා. මේක හොයාගත්තේ 2025 ජූලි මාසෙදී සූර්යාට ගොඩක් ඈතින් තියෙද්දි ඊට පස්සේ ඔක්තෝබර් 29 වෙනිදා ඒක සූර්යාට කිට්ටුම තැනින් ගියා. දැන් නොවැම්බර් මුල ඉඳන් ඉරේ එළියෙන් මිදිලා ආයෙත් අපිට පේන්න පටන් ගන්න තියෙනවා. ඉතින් හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ විශ්ව සංචාරකයව දෙක ගන්න පුළුවන්ද කියන එක. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හොඳයි. මේ දුර්ලභ දර්ශන බලා ගන්න උත්සාහ කරනවා නම් කරුණු කීපයක් මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි නගරේ ලයිට් එළියෙන් ඈත හොඳට කළුවර තැනක් හොයා ගන්න ඕනේ. දෙවෙනි එක මේක නිකන් ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා අඩුම තරමේ අඟල් 10ක විතර දුරේක්ෂයක් ඕන වෙනවා. බලන්න ඕනේ නැගෙනහිර අහස. ඒත් ඉර පායන විනාඩි 90කට විතර කලින්. හැබැයි ඉතින් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. බලන්න මූලාශ්‍රවල කියන විදිහ තමයි පේන්නේ හරිම පොඩි අඳුරු චලනය වෙන තිතක් විතරයි. ආධුනික නිරීක්ෂකයන්ට නම් ලොකෝට දිලිසෙන වල්ලගයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේක සාර්ථකව බලාගන්න හොඳම වෙලාව කවද්ද? ඒ තමයි 2025 නොවැම්බර් මුලේ ඉඳන් දෙසැම්බර් මැද වෙනකල්. ඒකට ඕනේ සම්පූර්ණයෙන්ම කළුවර පාන්දර අහසක්. විශේෂයෙන්ම දකුණු සහ මධ්‍යම අක්ෂාංශවල ඉන්න අයට, උදාහරණයක් විදිහට ඇමරිකාවේ ඇරිසෝනා, නිව් මෙක්සිකෝ වගේ ප්‍රදේශවල ඉන්න අයට මේක හොඳට බලා ගන්න අවස්ථාව වැඩි. හරි. මෙච්චර අමාරුවෙන් ලොකු දුරේක්ෂයකින් බලන්න ඕන මේ පොඩි අඳුරු තිතක් ගැන අපි ඇයි මේ තරම් කතා කරන්නේ? මොකද්ද මේකේ තියෙන වැදගත්කම? හේතුව තමයි මේක විද්‍යාවට ලැබෙන ඇත්තටම අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. ඇයි මේක මෙච්චර ලොකු දෙයක් වෙන්නේ? බලන්න එකක් මේක වෙනම සෞරග්‍රහ මණ්ඩලයකින් ආපු සැබෑව කැලලක්. ඉතින් විද්‍යාඥයන්ට පුරවන දෙකේ තියෙන දේවල් කෙලින්ම අධ්‍යයනය කරන්න. අනිත් එක තමයි වෙනත් ලෝක හැදෙන්නේ කොහොමද කියන එක ගැන මේකින් අපිට වටිනා ඉඟි ලැබෙනවා. මේ කරන හැම නිරීක්ෂණයක්ම විශ්වයේ රහස් තේරුම් ගන්න අපිට උදව්වක්. හොඳයි. අවසාන වශයෙන් අපි බලමු මේ අවස්ථාව ඇයි ජීවිතේටම එකපාරක් ලැබෙන එකක් වෙන්නේ කියලා. මේකේ තියෙන සුවිශේෂීකම මේ වාක්‍යයෙන් හොඳටම පැහැදිලි වෙනම අපේ සෞරග්‍රහ මණ්ඩලයට සම්පූර්ණයෙන්ම ආගන්තුක දෙයක් දකින්න ජීවිත කාලෙටම ලැබෙන අවස්ථාවක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගැන උනන්දුවෙන් බලන් ඉන්න නිරීක්ෂකයන්ට නම් මේක නිකම්ම විද්‍යාත්මක සිදුවීමක් නෙවෙයි. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතිරි වෙනවා. මේ පුංචි ආලෝකතිත තමන්ගේ නිමක් නැති ගමනේදී ඈත තරු පද්ධතියකින් මොන වගේ අරුම පුදුම රහස් අරගෙන එනවා ඇතිද?